The next day. එළියට වහිද්දිම වහින්න පටන් ගත්තා. වැස්සම තමයි දැන් මේ යන්න හදන්නේ අපි දෙන්න. ඉතින් මේ දානෝඩ වැස්සක් සිටුණා. පාර දෙන්න උත්තාවා මේ දෙන්නවත් දාගෙන ආවේ. මේ පාන්දර ආවේ නෑ නෝනස් එක. අපි සීමාවේ ආවේ වැස්ස නිසා කට්ටියක් දාගෙන මේ මාම කෙනෙක් කරලා නෑ නෑ ඒ දෙන්න වැස්ස තෙමි දුවගෙන වගේ ආවේ මොන හරි වැඩට යන්න පරක්කු වෙලා. ඉතින් අපිත් නිකන් එන එකේ දාගෙන ආවා ඉතින්. ආසනන් කළු වෙලා තියෙන්නේ. ආසනන් ටිකක් කළු වෙලා තියෙන්නේ. ආසන වයිබ් එක මේ යන ගමන් හුලම් බලන්න ඕනේ. ටයර් වල උඩනේ අපි යන්නේ. ඒක බලලා තෙල් ටිකක් ගන්න යෑමක් තමයි තියෙන්නේ. කිලෝමීටර් 100ක් විතර කවර් කරන්න තියෙනවා. කිලෝමීටර් 105ක්. 105. ජාති හයිවේ එක යන්නේ එද්දි නෝමල්. ඊටට වැඩි චුට්ටක් දැන් පරක්කු වෙලා තියෙන්නේ. දැන් අපි යනවා කුරුණෑගල පැත්තට. මගේ තව යාළුවෝ දෙන්නෙක් ඉන්නා. ඒ දෙන්නත් අරගෙන අපි හැමම මීරිගමට දාලා එතනින් හයිවේ දාලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. නේ? ඒක තමයි. දැන් යාළුවා කෑ ගහනවා. එන්නේ නැද්ද පරක්කු වෙලා තියෙන්නේ කියලා. ඒකක් අදලා තියන්න කියලා තමයි අපි යන්නේ. ඒකට ගිය ගමම තේක දුවා. එහෙම නැක බොඩ් ටික දාගත්තා. අපි කොහොමත් ට්‍රිප් යනවා. අපේ යාළුවෝ සෙට් එක. මේ පාර තියෙන ස්පෙෂල් එක අපේ මෙරිකල් ඉන්න අයගේ පාර්ට්නර්ස් ලවත් එක්කන් තමයි යන්නේ. ඒකයි දැන් කට්ටිය චුට්ටක් එක්සයිට් වෙලා ඉන්නේ මේ පාර. නැත්නම් අපි කොහොමත් අවුරුද්දකට දෙපාරක් වගේ මේ යනවා. මෙයාලව දාලා අපි යනවා. ලොකු වැස්සක් එන්න වගේ මට පේනවා. එහෙට වහිනවත් දැන්. වැහලා ඉවරයි දැන්. පාර ලිස්සනවා. ආයෙ වහිනවා. තොල වෙයිලයි. තව යාළුවෙක් කෝල් කරනවා. අනිවාර්යෙන් කෑ ගහනවා දැන් පරක්කු එකේ. හරි. අපි එතෙන්ට ගිහලා හම්බෙමු. යාළුවගේ ගෙදරට ආවට පස්සේ ඊයේ ගත්ත බඩු ටිකක් පිළිවෙලට දාගෙන අපේ ගමන යන්න තමයි දැන් මේ හදන්නේ. යාළුවගේ අම්මත් අපිට පොඩි සපෝට් එකක් දුන්නා බඩු ටික දාගන්න. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. යන අතරමඟ නැවතිලා අපි උදේට කෑවා. මොනවා කරන්නත් කාලේ ඉන්න ඕනේනේ. අපේ යාළුවෝ ටිකත් එතනින් කඩවතින් ඇවිල්ලා මීරිගමින් තමයි අපි කට්ටියම සෙට් වෙන්න කතා වෙලා හිටියේ. ඒගොල්ලොත් එහෙන් කෑම ගන්නවා කිව්ව හින්දා අපිත් නවත්තලා උදේට කන්න පටන් ගත්තා. අපි 4 දෙනාම ඊ රැයට හරියට කාලා හිටියේ නැති නිසා මේ වෙලාවේ මේ කෑම එක හරීම රසට දැනුණා. ඉතින් ඒ හින්දා බඩ පිරෙන ගම්ම අපි කෑවා. අපි කෑම අරන් ඉවර වෙලා මීරිගමට එද්දිත් යාළුවෝ ටික තාම කෑම කනවා. පේනවා දෙබියබි බලන හිටි. මේ ඉන්නේ නිර්මාණි. අපේ සෙට් එකේ වයසින් බාලම එක්කෙනා. එතකොට මේ ඉන්නේ සඳලිගේ හස්බන්ඩ්, නෙස්කැෆේ එකක් බොන්නේ සිලුනි, අර නිර්මාණි, මේ කෙරවලේම ඉන්නේ රානුලි. දැන් අපි මේ දෙකොල්ලම මීරිගමින් හයිවේ එකට දාලා නුවර බලා යන ගමන් ඉන්නේ. ටික බිල්ඩින් වටපිටාව අඩු වෙලා කොළ පාට වටපිටාවක් පේන්න පටන් ගත්තා. අපි ඉතින් පොඩි chat එකක් දාගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. කියන්න බැරි වුණානේ මේ ඉන්නේ මගේ සැපට දුකට ඉන්න මගේ යාළුවා.
සාමාන්‍යයෙන් උදේ 11 වගේ වෙද්දි අපි නතර වෙන තැනට ආවා. හොඳම දේ තමයි ඒ තැන ෂෝප් බොව්වෙක් හිටිය එක. ඊට පස්සේ අපි ගෙනාපු බඩු ටික ඔක්කොම කෑමෝ යන්න හිටිය අංකල්ට බාර දීලා අපි චූටි රෙස්ට් එකක් ගත්තා. මාලිගාවට යන්න කලින්. මේ ඉන්නේ බව්වා. නිතරම කට්ටිය මෙතෙන්ට යන්නේ හින්දාද දන්නේ නැහැ. එයා මිනිස්සුත් එක්ක හරියම ෆ්‍රෙන්ඩ්ලි. වගේ වෙද්දී අපි ආවා අපේ ඉන්න ප්ලේස් එකට. ඒක ඇත්තටම කිව්වොත් අර ස්ටාෆ් අයට දෙන බංගලෝ එකක් තමයි අපි බුක් කරලා අරගත්තේ. 2 days වලට ඒ කියන්නේ කලින් බුකින් එකක් දාපුවම එයාලා 2 days වලට ඒක arrange කරලා දෙනවා. අපේ room එක මෙහෙම තමයි තියෙන්නේ. පේනවද? අද හෙට දවස් දෙක මෙතන තමයි ඉතින් ඉන්නේ. බලගොල්ල ඉන්නේ. බලගොල්ල විලා එකක් වගේ මෙතන. එතන තමයි ඉන්නේ. දැන් මෙතන ඉඳලා අපි යනවා මාලිගාවට දවල්. මාලිගාවට ගිහිල්ලා එළියෙන් ලන්ච් අරගෙන හවස් වෙද්දී අපෝ මෙතනට එනවා. ඊට පස්සේ රෑ මෙහෙ ඉඳලා හෙට උදේ මෙහෙන් බ්‍රේක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ 12 වගේ වෙද්දී මෙහෙන් යන්න තමයි හිතාගෙන ඉන්නේ ප්ලෑන් එක. හොඳයි. හිතුවට වැඩිය තැන ඇත්තටම ගොඩක් හොඳයි. මේ දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. බලමු. අපි නැවතිලා හිටිය තැන ඉඳලා නුවර දළදා මාලිගාවට සාමාන්‍යයෙන් කිලෝමීටර් 13ක වගේ දුරක් තියෙන්නේ. අපි පොඩ්ඩක් රෙස්ට් එකක් අරගෙන ටක් ගාලා වොෂ් එකක් දාලා කට්ටියම දැන් මේ දළදා මාලිගාවට යන ගමන්. උදේට කෑවට පස්සේ අපි මුකුත් කෑවේ නැති නිසා හැමෝටම බඩගිනි කිව්වා. යන අතරමඟ අපි කෑම ගන්න තැනක නැවැත්තුවත් එතන කෑම අපිට සෙට් උනේ නැහැ. ඉතින් ඒ නිසා අපි ආපහු වෙන තැනක් හොයාගෙන යන්න තීරණය කරා. අපිට නුවර ටවුන් එකට එනකම්ම කෑම කන්න හොඳ ප්ලේස් එකක් හම්බුනේ නැහැ. ඉතින් අපි හිතුවා ඒ නිසා නුවර ටවුන් එකේ තැනකින්ම දවල්ට කෑම කන්න ඕනේ කියලා. මේ බලන්නකෝ මේ සුද්ධියාචි තනියම වෙවරවම වටේ ඇවිදින හැටි. ඇත්තටම ජීවිතේ විඳිනවා කියන්නේ මේකටද කියලාත් මට හිතෙනවා. එතකොට මේ ඉන්නේ දරුණු බඩකින්නකින් පෙළෙන අපි දෙන්න. කොහොම හරි නුවර ටවුන් එකට නම් ආවා. හැබැයි ඒ වෙද්දි පුදුම ට්‍රැෆික් එකක් තමයි ටවුන් එකේ තිබුණේ. අපිට පාකින් එකක් හොයාගන්නත් සෑහෙන්න අමාරු වුණා. අපි එකම තැන රවුන්ඩ් 2-3 ගියපු වෙලාවල් තිබුණ පාකින් එකක් හොයාගෙන. බැරිම තැන අපි හිතුවා වාහන ටික පබ්ලික් පාක් එකට දාලා පයින්ම ගමන ගියොත් වැඩේ අපිට ගොඩක් ලේසි වෙයි කියලා. බලන්නකෝ අපි කන්න ගත්තේ මොනවද කියලා. නුවර ටවුන් එකයි මේ රෙස්ටෝරන්ට් එකයි කියලා වෙනසක් නෑ. දෙකම පුදුම බිසි. මේ පේනවනේ පුදුම විදිහට සෙනග. ඒ කියන්නේ මේ රෙස්ටෝරන්ට් එකේ විතර නෙමෙයි. ඒ වෙලාවේ එතන තිබුණු හැම රෙස්ටෝරන්ට් එකකම තත්ත්වය මේකම තමයි. පාකින් එකක් හොයන්න ගිය වැඩෙන් හිතුවට වඩා සෑහෙන වෙලාවක් ගත වුණ හින්දා අපි ඉක්මනට කන්න පටන් ගත්තා. And finally we are in our destination. සිලූට නම් හැම වෙලේම ඕනුනේ ෆොටෝ ගන්නව තමයි. හැබැයි එකම දේ ගන්න කිසිම ෆොටෝ එකක් එයාට සැටිස්ෆයිඩ් නැහැ. ඒක තමයි වැඩේ. කොච්චර ලස්සනට ෆොටෝ එක ගත්තත් අන්තිමට එයා කියන්නේ අනේ මම නම් ඕකේ හරිම කැතයි කියලා. මෙන්න මේ විදිහට සෙන්සර් වලින් අපි අරන් යන මල් වලට පැන්නිහින්න හදලා තිබුණේ මැෂින් එක නම් මම මාරම ආස වුණා. මං ඒක නම් ගොඩාක් වෙලා හිටගෙන හිටියා. ඒ කරලා බලද්දි කට්ටිය මාව දාලා ගිහිල්ලත් එක්ක. ඊට පස්සේ අපි මාලිගාව ඇතුළට ගියා. ඇත්තටම කැමරා ෆෝන්ස් පාවිච්චි කරන්න එපා කියලා තිබුණ නිසා මම මාලිගාව ඇතුලේ මුකුත් වීඩියෝ කරේ නැහැ.
ඊට පස්සේ අපි මාලිගාව වැඳලා එළියට ආවා. මාලිගාවෙන් එළියට ඇවිල්ලා අවශ්‍ය කරන බඩු වගේක් ගන්න අපි කැන්ඩි සිටි සෙන්ටර් එකට ගියා. එතනදී මෙන්න මේ මිනි බෑන්ඩ් එක ප්ලේ කරනවා අපි දැක්කා. දැන් තමයි දවසේ අපි බලාගෙන හිටිය හොඳම හරිය පටන් ගන්න. අපේ කිචන් එකේ කෑම ගොඩාක් ಜಾති හැදෙන ගමන් තමයි මේ වෙලාවේ තියෙන්නේ. අපි සින්දු කිව්වා, සින්දු ඇහුවා, සින්දු වලට නැටුවා. හැමෝම එකතු වෙලා අපේ දවස ගොඩාක් එන්ජොයි කළා. මෙන්න මේ විදිහට තමයි ඒ දවස ගෙවිලා ඉවර වුණේ. The next day. පහුවෙනි දවසේ ටිකක් විතර උදේ වෙනකන් හැමෝම නිදාගත්තා. මොකද කලින් දවසේ ගමන් මහන්සිය හැමෝටම තිබුණානේ. අපි මේ කතා වෙන්නේ අපි ඊළඟ ට්‍රිප් එක යන්නේ කවද්ද කියලා. තාම මේ ආපු ට්‍රිප් එක ඉවර වෙලා ගෙදර ගියෙත් නැහැ. ඊළඟ ට්‍රිප් එක යන්නත් ප්ලෑන් කරනවා. අපේ සෙට් එකේ කොහොමත් එහෙම තමයි. ඊට පස්සේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක හම්බ වුණා. ඇත්තටම අපි හිතුවටත් වඩා හොඳ මෙනු එකක් අංකල් රෙඩි කරලා තිබුණා. එතකොට මේ තියෙන්නේ මහරජතුමාට පාලිකාවන් විසින් ආහාර පිළිගන්වන අවස්ථාව. උදෑසන ආහාර වේල ඉතාම ප්‍රණීත එකක් වූ බැවින් රජතුමාගේ ඉහළ ප්‍රශංසා පාලිකාවන් වෙත ලබා දෙන මොහොත තමයි මේ තියෙන්නේ. ටික ටික අපි යන වෙලාවත් ලං වුණා. මම කලින් කිව්වා වගේ මේ බව්වා හරීම ෆ්‍රෙන්ඩ්ලි, හරිම ඇක්ටිව්. තාම වයස අවුරුද්දක් වගේ කියලා තමයි මෙහි ඉන්න අංකල් අපිට කිව්වේ. එයාගේ නම පැන්තර් කියලාත් කිව්වා. මට එතකොට මතක් වුණේ අපි කවුරුත් දන්න පින්ක් පැන්තර්ව. එයා හරිම කැමතිලු මේ විදිහට කවුරු හරි එයා ළඟ ඉඳන් එයාව පෙට් කරනවට. මම ඉතින් අංකල්ගෙන් අහලා යාට දෙන කෑම බීම ගැන හැම මම දන්න දේවලුත් අංකල් එක ෂෙයා කරගත්තා. මොකද අපි කන හැම කෑමම බව්වන්ට දෙන්න හොඳ නැහැ. එතන ගාඩන් එකත් හොඳට මේන්ටේන් කරලා තියෙනවා. ලස්සන මල් වර්ග ගොඩාක් තිබුණා. මම කවදාවත් දැකලා නැති රෝස මල් වර්ගත් තිබුණා. බලන්න මේ මල් වර්ගේ ඔයාලා මීට කලින් දැකලා තියෙනවද කියලා? මේ තමයි අපිට පෙනුණු view එක. ඈතට සීමාවක් පේන්නේ නැතුව පේන කඳු පන්ති යායකින් වට වෙච්ච තැනක තමයි අපි හිටියේ. එන්න කලින් TikTok එකක් කළේ නැත්නම් වැඩක් නැහැනේ. ඒ නිසා කට්ටියම එකතු වෙලා TikTok එකකුත් කරා. අන්තිමට ලස්සන මතක ගොඩක් එකතු කරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. කවුද දන්නේ මේ ටවුන් එක කොහෙද කියලා? දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. එන අතරමඟ අච්චාරු විකුණන තැනක් තියෙනවා දැකලා අපි හැමෝට මේ වෙලාවේ අච්චාරු ගන්න මූඩ් එකක් ආවා. කොහෙද මේ කට්ටියම පොලිමේ යන්නේ කියලා නේද හිතුවේ. සෙට් එකේ වැඩි දෙනාගේ ඉල්ලීම මත ගංකින් නාම කියලා තමයි නාන්න තැනක් හොයාගෙන මේ කට්ටියම පයින් යන්නේ. අපි දැන් මේ ඉන්නේ මාවනැල්ලේ. අපි දවල් හොඳට අවුව තියෙන වෙලාවක එතනට ගියා වුණත් වටේටම ගස් වලින් වට වෙලා තිබුණ නිසාද දන්නේ නැහැ පුදුම තරම් සනීපයක් එතන තිබුණේ. මේ වගේ ගමනක් ආවොත් විතරයිනේ අපිට මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ගොඩාක් වෙලා එතන ටයිම් ස්පෙන්ඩ් කරා. ඊට පස්සේ හැමෝටම බඩගිනි වෙලා තිබුණ නිසා අපේ සහන් අයියා ගානේ ලන්ච් ට්‍රීට් එකකුත් අපිට හම්බුණා. අනේ දැන් තමයි දුකම වෙලාව. මෙතන ඉඳන් අපි පාරවල් දෙකක යන්නේ. එයාලා වෙන පැත්තකට යනවා. අපි තවත් පැත්තකට යනවා. බයි කියන්නේ ඉතින්. බයි කියන්නේ. ඉතින් ලස්සන දවස් දෙකක් ඉවර වුණේ මේ විදිහට තමයි. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් අපි හම්බෙමු. Bye. See you in the next video.